ඔරයිට් ඕකේ අපි කරන්න යන පළවෙනි ට්‍රික් එක තමයි WhatsApp එකේ මොකක් හරි ටෙක්ස්ට් එකක් මෙසේජ් එකක් දානකොට අපිට ඒ මෙසේජ් එකේ වර්ඩ් ටික අපිට බොබල් කරලා highlight කරලා කොහොමද ස්පෙෂල් විදියට යවන්නේ මේක තමයි ට්‍රික් එක අපි මේක කරන්න මුලින්ම WhatsApp එකට යන මේ විදියට WhatsApp එකේ මම තෝරගන්නවා chat එකක් මම ඒක කරලා පෙන්නන chat එක තෝරගන්නවා හරි මම දැන් කරලා පෙන්නනවා මුලින්ම මෙයාට normal message එකක් දාලා පෙන්නන්න ඒක අපිට කොහොමද පෙන්නන්නේ කියලා හරි I love you හරි මේ දින normal message දැන් මම මේක කරන ස්පෙෂල් විදියකට highlight කරලා යවනවා ඒක කරන්නේ කොහොමද ඔයාගේ keyboard එකේ මෙතන තියෙනවා up arrow එකට යටින් 1 2 3 කියලා button set එක මේකට යන්න මේක කියාට පස්සේ ඔයාලට මෙතන star mark එකක් පේනවා මේ දින star mark එක ක්ලික් කරන් දැන් ඔයා ගහන්න ඕනේ message එක ආයි back වෙලා මෙතනින් ඔයාලට ගහන්න ඕනේ message එක ගහන්න මේ විදියට I love you හරි ආයිත් අර ස්ටාර් මාක් එක පිටිපස්සට ගන්න හරි දැන් ඔයාලට පේනවා මෙතන යම් දෙයක් වුණා ඒ කියන්නේ මොකක් හරි බෝල්ට් වුණා වගේ පේනවා අපි දාලා බලමු මේක හරි දැන් ඔයගොල්ලන්ට පැහැදිලිව මෙතන වෙනස පේනවා කියලා මම හිතනවා පැහැදිලිව වෙනස පේනවා දැන් මේ chat එක ගියේ කොහොමද ඊට පස්සේ බෝල්ට් කරපු chat එක ගියේ කොහොමද හරි අපි බලමු ඊළඟට මේකම තවත් විදියකට හරි ඒ වගේම 1 2 3 බටන් එක තව බරක් ක්ලික් කරන්න මේක ක්ලික් කරාට පස්සේ මේ 1 2 3 බටන් එක ඇතුලේ තියෙන ෆන්ක්ෂන්ස් ටික මෙතන පෙන්වුවාට පස්සේ මේ අප් ඇරෝ එක තව එකක් තියෙනවා මෙතන මේ ඒ ක්ලික් කරලා පස්සේ ඔයගොල්ලෝ මේ අන්ඩර්ස්කෝර් කියන බටන් එකක් පෙන්වනවා මෙතන මේ හරි මේ ක්ලික් කරලා ඔයා ගහන්න මෙසේජ් එකයි අර විදියටම I love you හරි ආයිතර අන්ඩර්ස්කෝර් එක ගහගන්න හරි දැන් ඔයාලට පෙන්වනවා මෙසේජ් එක දැන් වෙනස් වෙන හැටි මේකත් දාලා බලමු මම හිතනවා පැහැදිලිව ඔයගොල්ලන්ට පේන්නේ නැති කියලා මේ තියෙන අපි මුලින්ම ඔබ මෙසේජ් එක මේ තියෙන ඊළඟට අපි බෝල්ඩ් කරලා යවපු එක මේ තියෙන ඒකම ඇන්ගල් කරලා යවපු එක හරි මේක තමයි අපි පළවෙනි ට්‍රික් එක රයිට් අපි යන් අපේ දෙවෙනි ට්‍රික් එකට මේක අපි කරන්නේ WhatsApp එකේ මෙසේජ් එකක් පොදුවේ පිරිසකට කොහොමද යවන්නේ එකපාරම මේකට අපි කියන්නේ බ්‍රෝඩ්කාස්ට් ලිස්ට් එකක් හදාගන්නවා කියලා මේකෙන් 1 by 1 ඔයාලට අවශ්‍ය ඉන්ෆර්මේෂන් එකක් වෙනම යවන්න ඕනේ නැහැ මොකක් හරි නිවුස් එකක් වෙනම යවන්න ඕනේ නැහැ ඔයාලට අදාළ ඉන්ෆර්මේෂන් එක එකපාර ඔයාලට අදාළ යාළු සෙට් එකට යව ගන්න පුළුවන් අපි යමු මේක කරන්නේ කොහොමද කියලා බලන්න මුලින්ම ආගේ WhatsApp එකට යන මේ විදියට හරි WhatsApp එකට ගියාට පස්සේ WhatsApp එකේ උඩම මෙන්න මේ වගේ ඩොට් තුනක් පෙන්නනවා මේක එකපාරක් ක්ලික් කරගන්න හරි ක්ලික් කරගත්තට පස්සේ මේකේ දෙවෙනියට තියෙන new broadcast list එක ක්ලික් කරගන්න හරි දැන් මේ ඉන්ෆර්මේෂන් එක යවන්න ඕන යාළුවෝ ටික මම මෙතන සිලෙක්ට් කරගන්න ඕන සර්ච් කරලා හරි මගේ මේ උඩම කට්ටියට තමයි මට හරි මෙතන right button එක ඕකේ කරන්න හරි දැන් ඔයා හදාගෙන ඉවරයි new broadcast list එක මේ තියෙන එක back වෙන මෙතනින් දැන් හදාගත්ත broadcast list එක ඔයාලට මෙතන උඩම පෙන්නනවා පෙන්නුවට මේ යට ඉන්න chat වලින් මේ යට තියෙන chat වලින් මොකක් හරි chat එකක් දැම්මොත් එහෙම මෙන්න මේ broadcast list එක මේක යටට යනවා අපි ඒක නවත්ත ගන්න ඕන මොකද මට immediate information එක මේ කට්ටියට එකපාර යවන්න ඕන හරි ඒක කරන්නේ මේක උඩ ක්ලික් කරන් ඉන්න ඊට පස්සේ ඔයාලට පෙන්නනවා උඩින් මෙන්න මේ වගේ පින් එකක් වගේ icon එකක් හරි මේක ක්ලික් කරාම මේක උඩට පින් වෙනවා හරි දැන් අපි බ්‍රෝඩ්කාස්ට් ලිස්ට් එක හදාගෙන ඉවරයි ඔයාලට අවශ්‍ය ඉන්ෆර්මේෂන් එකක් මේ කට්ටියට එකපාර ෆාස්ට්ලි යවන්න පුළුවන්